අයුබෝවන් අදත් මයි ස්ටයිල් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් සුපුරුදු විදියටම මං අදත් වෙනස්ම විදිහේ රසම රස කෑම දෙකක් එකම වීඩියෝ එකකින් ඔයාලට අරන් ආවා. මේවා හැදුවේ ඔයාලා හැමෝම ආස පැෂන් ෆෘට් වලින්. මේ තමයි මං අනිත් හදපු කෑම. ඔයාලට ලං කරලා පෙන්නන්නම්. මේ දෙකෙන් මං මුලින්ම ඔයාලට කියනවා මෙන්න මේ අග්ගලා හැදුවේ කොහොමද කියලා. මෙන්න මේ දේවල් ටික තමයි පැෂන් ෆෘට් අග්ගලාවලට ඕන වෙන්නේ. මම ගත්තේ ඕට්ස්. මුලින්ම මගේ බෝල් එකට ඕට්ස් දාලා ඊට පස්සේ පීනට් බටර් මේස හැඳි දෙකක් දානවා. ඊට පස්සේ ඉතින් රසම රස පැෂන් ෆෘට් තමයි මේකට දාන්න ඕනේ. මම ඉතින් විදේශයක ඉන්න නිසා ලංකාවේ වගේ පැෂන් ෆෘට් අපිට නැහැ. මම මේ ගෙඩි 3යි ගත්තේ සුපර් මාකට් එකකින්. එක ගෙඩියක් මේකට දැම්මා. ඊට පස්සේ ලුණු සීනි රස පදමට දානවා. ඔයා මේක බබාලට දෙනවා නම් ඔයාලට සීනි අඩු කරන්න පුළුවන්. රස වැඩිපුර ඕන නම් සීනි ටිකක් වැඩි කරන්න පුළුවන්. කොහොම හරි ඊට පස්සේ අපි මෙන්න මේ විදියට අපේ අග්ගලා ටික හදා ගන්නවා. මේ බලන්නකෝ තලබෝල වගේ නේද? මේකේ රස නම් උපරිමයි. පැෂන් ෆෘට් ඇට හැපෙන නිසා හරිම අමුතු. ඒකට කියන්නේ කොහොමද බයිට් එකක් කිව්වොත් හරි. හරිම රසයි. අනිවාර්යෙන්ම ඔයාලා හදලා බලන්න. ඊළඟට අපි යන් පැෂන් ෆෘට් දෝසි. මේක ඇත්තටම දෝසි එකක් කිව්වට මස්කට් එකක් වගේ. මෙන්න මේව තමයි මේකට අවශ්‍ය ද්‍රව්‍ය. ඒ ටික බලාගෙන අපි යමු දෝසි හදන්න. මුලින්ම මම මගේ බෝල් එක අරගෙන ඒකට පාම් පිටි, ඩෙසිකේටඩ් කොකනට්, සීනි, බටර් මෙන්න මේ ටික එකතු කරලා හොඳින් කලවම් කරනවා. මේක හැන්දකින් කලවම් කරාම ඇති. බීට් කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට හොඳින්ම කලවම් කරගන්නවා. කලවම් කරාට පස්සේ තියෙන මෙන්න මේ විදිහට හරිම ලේසියි මේ වැඩේ. ඊට පස්සේ අපි මේ ටික අපි සූදානම් කරගනිමු. බේකින් ට්‍රේ එකට දානවා. ට්‍රේ එකට දැම්මට පස්සේ අපි අපේ හැන්ද ආධාරයෙන්ම මේක හොඳින් තද කරගන්න ඕනේ. මෙන්න මේ විදියට. දැන් මේක බේක් කරන්න සූදානම්. අපේ oven එක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරලා තියාගන්න ඕනේ. අපි මේක විනාඩි 15ක් බේක් කරනවා. ඒ විනාඩි 15 ගත වෙනකන් අපිට තියෙනවා වෙන වැඩක්. දැන් අපි පැෂන් ෆෘට් මිශ්‍රණය හදාගන්න යන්නේ. මුලින්ම මිල්ක් මේඩ් එක දාලා ඒකට අපේ රසම රස පැෂන් ෆෘට්ස් ටික එකතු කර ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මේකට ලෙමන් ජූස් එකතු කරනවා. මේකේ රස වැඩි වෙන්නේ පැෂන් ෆෘට් ටිකක් වැඩිපුර දැම්මම. මට ඉතින් එච්චරම පැෂන් ෆෘට් නැහැ. හැබැයි මේ ප්‍රමාණෙනුත් මේකට හොඳ රසයක් එකතු වුණා. මේ විදිහට හොඳින් කලවම් කරලා අපි සූදානම් කරගන්නවා අපේ අනිත් කොටස බේක් වෙන අතරේ. ඔන්න දැන් විනාඩි 15ක් ගත වෙලා මෙන්න මේ විදිහට තමයි ඒක බේක් වෙලා තියෙන්නේ. දැන් අපි මේකට උඩින් ලේයර් එකක් විදියට අපේ පැෂන් ෆෘට් මිශ්‍රණය එකතු කරනවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හොඳට පැෂන් ෆෘට් ඇට හැම තැනටම පැතිරිලා රස පදමට මේක තියෙනවා. දැන් අපි නැවතත් මේක බේක් කරන්න තමයි මේ සූදානම් කරන්නේ. ඔන්න ඉතින් නැවතත් අපි විනාඩි 15ක් බේක් කරලා ගත්ත පැෂන් ෆෘට් ස්ලයිස් තමයි මේ තියෙන්නේ. අම්මෝ හරිම සුවඳයි. මිල්ක් මේඩ්, පැෂන් ෆෘට්, ලෙමන් එකතු වෙලා එන මාරම සුවඳක් මේක. මේක මම ට්‍රේ එකෙන් අයින් කරගෙන කෑලි කපා ගන්න යන්නේ.
මේකේ තරම් නිවෙනකන් තියෙන්න අවශ්‍ය නැහැ. මොකද මේකේ උඩ ලේයර් එක තනිකරම මස්කට් එකක් වගේ හරිම ක්‍රිස්ටල් කස්ටර්ඩ් ගතියකුත් තියෙනවා. කපන්න හරිම ලේසි. අපි මේක කෑලි වලට කපලා බලමු. අම්මෝ මේ සුවඳට මට නම් මේක කනකන් ඉවසුමක් නැහැ. ඒ තරම්ම සුවඳයි මේක. ඔන්න මං එක කෑල්ලක් ඔයාලට අරගෙන පෙන්නන්නම්. ඔන්න බලන්නකෝ. හොඳට වටේටම පැෂන් ෆෘට් ගෑවිලා තියෙන්නේ මේකේ. මම මේක ට්‍රේ එකෙන් තියා ගන්නවා. බලන්නකෝ මම දීපු ප්‍රමාණ වලින් හොඳ ලොකු කෑලි මේකේ කීයක් තියෙනවද කියලා. ලොකු කෑලි 12ක් තියෙනවා. ඔන්න මම කෑල්ලක් අතට අරන් ඔයාලට පෙන්නනවා. මං කිව්වා වගේම බලන්නකෝ උඩ කොටස මස්කට් එකක් වගේ යට කොටස කේක් එකක් වගේ. ඔන්න ඉතින් මං මග බලාගෙන ඉන්න ගෙදර අයට මේ වෙලාවේ තේ බොන්න කෑලි ටිකක් වෙන් කරගත්තා. අම්මෝ හරිම සුවඳයි. කද්දි හරිම පැණි රසයි. ඔයාලත් අනිවාර්යෙන්ම මේ අවුරුද්දේ අවුරුදු මේසෙට try කරලා බලන්නම ඕන ප්ලේට් එකක් මේක. බබාලත් ආසාවෙන් කයි අනිවාර්යෙන්ම. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් මේ ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ඔගොල්ලෝ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.